තහනම්ගේ මලකින් මල් සුවඳගත්තට සමාවෙන්න නොසිතා සිදුවෙච්ච වරදට ආදරේට සාප නොදී දවස තිස්සෙම සමාවෙන්න මට ඒ පව නිවාගන්නට. රටයගොසිප්.com මේ දවස්වල වැඩ කටයුතු හොඳින් කෙරිගෙන යනවා. සංගීත කණ්ඩායමේ සිදුවුණු වෙනස් වීමත් එක්ක අපේ පුරුදු සහ අලුත් සමාජිකයත් එක්ක මේ මොහොතේ ඉඳලා වැඩ කටයුතු කරගෙන ආරම්භ කරගෙන යනවා. මොකද සංදර්ශන ගණනාවක් ඉස්සරහට තියෙන නිසා. විවාහ ජීවිතය සංගීත කණ්ඩායම. විවාහ ජීවිතය මෙහෙම සැලසුම් කරනවා කියන්නේ අපි අද තැනකට ආපු නිසා තමයි විවාහ ජීවිතෙත් සාර්ථක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ තැනකට නේනකොට විවාහ ජීවිතය අසාර්ථක වෙනවා කියන එක නෙමෙයි. ඒ ලැබුණු වාසනාවත් එක්ක ඒ මම හිතන්නේ හැමදේම හොඳින් කරගන්න පුළුවන් අවස්ථාවක් තැනක් ලැබිලා තියෙන හන්දා බොහොම හොඳින් සංගීත කණ්ඩායමට මම මුල් තැන දෙන්නේ මොන දේ වුණත් ඒකත් එක්ක විවාහ ජීවිතය බොහොම සාර්ථකව ගෙනියනවා. මොකද දෙක එකට පටලවා ගන්නෙ නැහැ. විවාහ ජීවිතය කියන්නේ වෙන දෙයක්, සංගීත කණ්ඩායම කියන්නේ මගේ වෘත්තිය. ඉතින් ඒ හන්දා බොහොම සමබරව ගෙනියන්න පුළුවන් අවස්ථාවන් හැම තැනකදීම මම විශේෂයෙන් සංගීත කණ්ඩායමට සාධාරණය කරනවා සහ ගෙදරින් අවස්ථාවට බිරිඳත් එක්ක ගෙදර අනිත් අයමත් එක්ක බොහොම හොඳින් කාලය ගත කරනවා. සංගීත කණ්ඩායමේ සිදුවුණු වෙනස දැනෙනවා කියන්නේ ලොකු වේදනාවක්. සංගීත කණ්ඩායමට පණ දුන්නු සංගීත ශිල්පියෙක් චම්ලි චින්තක සමුගත්තා සංගීත කණ්ඩායමේ. ඒ සමු ගැනීම කියන්නේ ගෞරවාන්විත සමු ගැනීමක්. සංගීත කණ්ඩායමේ ශිල්පීන් පමණක් නොවේ අනිත් සංගීත කණ්ඩායම් වල කලාකරුවන් සහ ප්‍රේක්ෂක රසික හිතවතුන් සියලු දෙනාම බොහොම ආදරය කරපු චරිතයක් හැටියට මම හිතන්නේ එතුමාටම අදාහ ගන්න බැරි තරමට ආදරයක් ලැබුණා මේ අවසාන දවස් කීපය තුල. ඇත්තටම ශිල්පියෙක් ලබන්න පුළුවන් ලොකුම වාසනාව එයයි. සංගීත කණ්ඩායමෙන් සමුගන්න ඔහුගේ පුද්ගලික හේතුවක් නිසා. ඉතින් ඔහු නවසීලන්තයට ගියා. මේ වෙද්දී ප්‍රසන්න වික්‍රමගේ කියන්නේ කලින් ඔක්ටපෑඩ් වාදන ශිල්පියා වාදනය කරන්න සූදානම් වෙනවා ඩ්‍රම් සෙට් එකට. ඉතින් ඔහු දන්නවා කරන්න වෙන මොකද්ද කියලා. මොකද මේ කලින් ඔක්ටපෑඩ් වාදන ශිල්පියා දන්නවා චම්ලි අයියත් එක්ක කොහොමද ඔහු මුහුණ දුන්නේ කියන එක. ඉතින් ඒ නිසා 100% විශ්වාසයි ඔහු සංගීත කණ්ඩායමට සහ නැවතත් ඔහුගේ ජීවිතයටත් මේ ඩ්‍රම් වාදනය කියන එකට සාධාරණයක් කරයි කියලා. චම්ලි අයියා කියන්නේ මේ ඩ්‍රම් සෙට් එකේ මේ හිටගෙන එක එක වැඩ දාලා ඩ්‍රම් සෙට් එක ප්ලේ කරපු මිනිස්සෙක් නෙමෙයි. ඒ ගෞරවය ලබන්න රසිකයන්ගෙන් සහ විශේෂයෙන් සංගීත කණ්ඩායමට පමණක් විතරක් නෙමෙයි මම අපි හදනු දැන් ওই චාමරගේ මගේ මට මතකයි ඒ දවස්වල සංගීත කණ්ඩායමට අපි ගියපු කාලේ ඉඳලා අපි බොහොම අසීරුවෙන් මේ ගමන ආපු කාලයක් තිබුණා. දැන් අද අපි කොයිතරම් හොඳට අපිට ඇත්තට අද කිසි සංගීත කණ්ඩායමේ සවුන්ඩ් සෙටප් එකේ ඉඳලා ලයිටින් ඉඳලා ජෙනරේටර් එකේ ඉඳලා හැමදේම සැප පහසුකම් හැමදේම සංගීත කණ්ඩායම සතුයි. නමුත් ඒ ආරම්භ කරපු මුල් කාලේ අපි ආපු අසීරු ගමනේදී මං හිතන්නේ සංගීත කණ්ඩායමේ නායකතුමාට හයිය දීපු පණපුවපු එකම එක ශිල්පියා හැටියට මම කියනවා. අපේ පුද්ගලික ජීවිත පවා ඔහු හදන්න උත්සාහ කරා. සංගීත කණ්ඩායමෙන් බැහැර වෙලා ඒ කියන්නේ ඒ ගැන කතා නොකර අපේ තියෙන වැරදි අඩුපාඩු අපේ තියෙන ජීවිතේ මෙන්න මේ ගමන ගියොත් මෙහෙම යන්න පුළුවන් මෙහෙම ගියොත් මෙහෙම වර්ධිනවා ඒ කියපු තැන් 100%ක් හරි. අනිත් කිසිම කෙනෙක් ගැන කියව යුතු නැහැ. ඉඳුනිල් අන්දරමාන කියන මටම දීපු අවවාද ඒව පිළිගත්තු තැන්වල ජයගත්තුව සහ පිළි නොගත්තු තැන්වල ඒවාට මේ කොහොමද අපිට ප්‍රශ්න වලට මුහුණ දීපු තැන් කොහොමද කියන එක සහ ප්‍රශ්න වලින් ආයේ එළියට එනකොට කොහොමද අපිට දීපු අවවාද කියන තැන් එක්ක ඒ තරම් හොඳ ගුණාංග ඇති ශිල්පියෙක් ඔහු පමණයි. ඉතින් ඒ නිසා මේ ඔහුට අන්න ඒකයි ඒ ගෞරවය එදා ලැබුණේ. මම හිතන්නේ ඒ ගෞරවය ඔහුට සහ සේන ක්‍රිස්බන් ආදරණීය සංගීත කණ්ඩායමේ නායකතුමාට දවසක ලැබෙයි. ඒ ගෞරවය උන් දෙදෙනා සතුයි.
වෙඩින් එක දවසේ කියන්නේ වෙඩින් එක අවසන් වෙලා. එතකොට කවුරුවත් හිටියේ නෑ ඇත්තටම මේ වෙඩින් හෝල් එකේ ඔක්කොම ආපු නෑදෑ පිරිවර යාළු මිත්‍රයෝ සිළු දෙනාම ගිය අවස්ථාවේ සේනක අයියයි මමයි ජයන් මලි සංගීත කණ්ඩායමේ ශිල්පීන් කීප දෙනෙක් හිටියා. අපේ සහ චාමර ගොඩක් වෙලා අපි එතන කතා කර හිටියේ. මම තමයි මගේ ෆෝන් එකෙන් මං කිව්වේ මේක අපි මේ මොන හරි මේ තියෙන ඒ මොහොත හරි රිලැක්ස් ටයිම් එකක්. ඒ නිසා ඒක අරගන්න කියලා මගේ දුරකථනය දුන්නේ අපේ ශබ්ද පරිපාලක අපේ සුසන්ත මල්ලිට. සුසන්ත ගත්ත වීඩියෝ ක්ලිප් එක ඊට පස්සේ මගේ account එකෙන් මම වීඩියෝ ක්ලිප්ස් දෙක තුනක් දැම්මා. නමුත් මේක ෂෙයා වෙලා මේක තමයි මේ ටිකක් දුරකට ගියේ. එතකොට මේ මම හිතුවේ නැහැ උදේ නැගිටලා බලද්දී විශාල පිරිසක් මේ නරඹලා තිබුණා. දින ගණනාවක් යද්දි මේ වෙද්දි මම හිතන්නේ හරි ජනප්‍රියත්වයට පත් වුණු වීඩියෝ එකක් බවට පත් වෙලා. චාමරගේ තාත්තා මගේ තාත්තා කියන්නේ මාතර වල්ගම අපි කලින් අපේ මුල් ගමේ චාමරගෙත් මුල් ගම මාතර වල්ගම. ඉතින් එහෙ ඉද්දි අපි දවස්වල මේ සින්දු කියන ඒවා මේ අද මේ තත්ත්වේ කොහොමද ඉන්න තැන් කියලා අපිට මැවිලා පෙනුන්නේ නැහැ. නමුත් ඒ කාලේ ඉඳලා ආපු ගමන් මගේදී අපි එකට බෑන්ඩ් ප්ලේ කරා. හරියට ඒව දැනගෙනත් නෙමෙයි. නමුත් එතකොට හරියට මේ තැනට මෙච්චර ලොකු තැනකට එන්න මේ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. සාමාන්‍ය අදටත් එහෙමයි. සාමාන්‍ය යාළුවන් හැටියට හොඳ මිතුරන් හැටියට ආපු ගමනක්. ඉතින් සංගීත කණ්ඩායමක් ඉන්න කාලේ මම සංගීත කණ්ඩායමට පර්පල් රේන්ජ් 1999 දී මට ආරාධනා කරද්දිත් කලින් රිදම් ගිටාර් වාදන ශිල්පී ශාන්තත් චාමරත් තමයි මාව සංගීත කණ්ඩායමට ගන්න කටයුතු කරේ. ඉතින් ඒ වගේම මම ආවට පස්සේ චාමරම එකට සින්දු කිව්වා. ඒ ගමේ තිබුණු යාළුකමත් එක්ක තව මිතුදමත් එක්ක සින්දු කිව්වා. මං සංගීත කණ්ඩායමෙන් ඉවත් වුණාට පස්සේ චාමරට හැබැයි ඊට පස්සේ එහෙම සින්දු කියන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඔහුගේ කොටස ඔහු ගායනා කරලා ගියා පමණයි. නමුත් තායි මං සංගීත කණ්ඩායමට පැමිණීමත් එක්ක චාමරත් එක්ක නැවතත් අපි දෙන්න ගීත ගායන මං හිතන්නේ උනාට අවස්ථාව ලැබුණාට පස්සේ අපි මොකද අපේ ඔරිජිනල් සින්දු කියනට වැඩිය චාමර කියන මගේ ඒ වගේ සින්දු අහන්න ගත්තා. ඉතින් ඒ හන්දර වැදුවම්ම සින්දු ඉඳලා අපේ ජීවිත මේ මහසાગරේ එකේ ආයේ කකා වැටි පලංචිය තව සින්දු අපි ප්ලෑන් කරලා තියෙනවා ගායනා කරන ජනප්‍රිය ගීත පැරණි ගීත අපි දෙන්න ගායනා කරන්න. ඉතින් ඒවත් එක්ක මේ සහෝදර බැම්ම ඇති වෙලා කියලා තමයි මට හිතෙන්නේ. කොහොම නමුත් ආදරණීය සහෝදරයන් දෙදෙනෙක් මේ අපි එක යායේම කකා වැටි හිටපු සහෝදරයන් හැටියට. ඒක මට එහෙම ඇත්තටම එහෙම කියන්න අපහසුයි. මොකද ඒ කාලේ අපිට මට මතකද අවුරුදු 10කට එහා පැත්ත තිබුණු ජනප්‍රියම සංගීත කණ්ඩායම අද ජනප්‍රියත්වයෙන් ගිලිහිලා තියෙනවා. මම හිතනවා අද උසස්ම තැනක ඉන්න සංගීත කණ්ඩායම අතර ලංකාවේ අපේ රටේ බැනුම් අහන්න හරි කතා බහට ලක් වෙන්න හරි සුවිශේෂ දෙයක් කරන්න හරි එතකොට ඕනම ලොකු පොඩි කියලා සම්දර්ශනයක් නැතුව සෙනග පිරිලා බලන්න හරි තැනක නම් එන්නේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමට කියලා මම කියලා කියනවා. ඒක සාධාරණයෙන් පිළිගන්න ඕන. අනිත් සංගීත කණ්ඩායම සනිදප සීදුව සකුරා පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමත් මේ කරට කර බැම්ම යන්න ඉස්සරහට මොකද ලැබෙන ප්‍රසංග අනුව කලාකරුවන් ගැන කතා කරන විදිය අනුව එතකොට ප්‍රසංගවලට අපි ගියාට පස්සේ ඒකට ලැබෙන ප්‍රතිචාර අනුව මුහුණු පොතේ ඉඳලා සියලුම රූපවාහිනිය ගුවන්විදුලි නාලිකාවල කතා කරන අනුව මේ සංගීත කණ්ඩායම් ජනප්‍රියත්වයේ සහ නමුත් කියන්න බෑ මේ පොඩි ලොකුයි කියලා වෙනසක් නෑ. මේ පිටුපසින් අනිත් සංගීත කණ්ඩායමල් මේකටත් පෙරලා යන්න පුළුවන් වෙනවා. කාලයට ඒක බාර දෙන්න ඕන තමුන්ගේ හැකියාව සහ වාසනාව අනුව. ඉස්සෙල්ලා හැකියාව හදාගන්න ඕන. තමුන්ගේ ප්‍රතිරූපය තමුන්ගේ මට්ටම අර කියන්නේ කොන්ක්‍රීට් කළුගල වගේ හදාගෙන ඉවර වෙලා තමයි මේක ඉතුරු වැඩ ටික කරන්න ඕන. පියවරෙන් පියවර එන්න ඕන. පියවරෙන් කලබල වෙන්න නැතුව තාක්ෂණය ලැබෙන පළියට එකපාරට හෙට දවසේ වෙද්දි මේක විසඳ ගන්න වේදිකාවේ නැගලා ජනප්‍රියත්වය අපි උනා කියලා හොයන්නේ නැතුව පුරුදු පුහුණු වීම කටයුතු ඒ කියන්නේ ප්‍රැක්ටිස් කරන එක සහ අනිත් අයගේ ආපු කාලය හොයන්න ඕන. මෙච්චර කාලයකින් තමයි මේගොල්ලෝ ඇවිල්ලා මේ දේ කරගත්තේ. අපිට මේක දවසින් ගන්න අමාරුයි. කොහොමද මේ කාලයක් මෙච්චර ආවේ මොනවද කරේ කියන එක හොයන්න ඕන. ඒ හොයලා ගෞරවය දෙන්න ඕන කෙනාට ගෞරවය පුදන්න ඕන. අයියේ කියන්න ඕන කෙනාට අයියේ කියන්න ඕන. මල්ලී කියන්න ඕන කෙනාට මල්ලී කියන්න ඕන. සහ දැන් ඔය ගොඩක් තියෙනවා සමහරු දැක්කම
අපි චම්ලි අයියේ, සේනක අයියේ, රොෂාන් අයියේ, සංගීත් අයියේ අයියට අයියා. නමුත් සමහරව ඉන්නවා ගොඩක් අඩු වයසේ කට්ටිය. මචං ඉදුනිල් කොහොමද? මචං සේනක කොහොමද? ගොඩක් අඩු. ඉතින් එතන ඉඳලම හැදෙන්න ඕන හැදියාව කියන එක, කලාකරුවෙක් කියන එක. එතකොට තමයි පිළිගත්තු තැනක් එන්නේ. සියලුම දේවල් හොඳ මහත්මා ගතියෙන් මේ කලා කටයුතු කරන්න ඕන. මගේ අතින් වැරදි වෙලා තියෙනවා. වැරදි වෙනවා මනුෂ්‍යයන් හැටියට. නමුත් හදාගෙන හරි ගමනක් යන්න හරි සංගීත කණ්ඩායම් දිහා බලාගෙන හොඳ විනයක් ඇති ශිල්පියෙක් වෙන්න ඕන. හිමීට තමයි මේ ගමන එන්න ඕන උනන්දුවෙන්. හදාරන ශිල්පය හරියට හදාරන්න ඕන. කාලයත් එක්ක දවසින් දෙකෙන් නෙමෙයි. වැදූ අම්මා නෝනමුත් මා හැදූ අම්මගේ ආදරේ මල්ලියේ නුඹ උපන්දා සිට අඩු වෙලාසේ මට හැඟේ මට කලින් කිරි සිනහ දුන්නේ නුඹයි අයියේ මව් ඇකේ මගේ අම්මා නුඹෙත් අම්මා තැවුල් සංකා ඇයි මෙසේ